යාගේ බ්‍රෑන්ඩ් නේම් එකක් හැදුවනේ. ඕන කෙනෙකුට පුළුවන්. එක වේලක් කාලා තැඹිලි ගෙඩියක් කුරුඹ ගෙඩියක් බීලා ජනරල් මැනේජර් කරලා තියෙන්නේ. එයාට උගන්වපු චෙෆ් ආදර්ශයට ගතියත් හොඳ චරිතයක්. ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න YouTuber කවුද? 10 මිලියන් පන්නලා කෝටිය පන්නලා ඉන්න කවුද? මම නෙමෙයි පුතා. හරිද? කවුද? වයිල් cookbook නේ. මේ කියන්නේ මට යන්න අවශ්‍යතාවයක් තුනදී යන්න වෙලාවක් හිටින්නේ නැහනේ. මම හිතුවා ඉතින් නිකන් ඒ වෙලාවේ දවල්ට කාලා හිටියෙත් නෑ. ඒකද එතනට ගිහලා මොන හරි කාලා එනවයි කියලා. නවමාවතේ තියෙන්නේ එතන වෙනම ලොකේෂන් එකක් කියන්නේ. ඉතින් එතන වෙනම අරගෙන හොතට හදලා තියෙනවා. ඉතින් ඔහු නිකන් ඒ තත්ත්වයට ආවේ නැහනේ නේ. චරිත සිල්වා. මම හම්බෙලා නෑ ඊට පෙර. ඉතින් එහාලා තියෙනවා ඔය සෝෂල් මීඩියා වලින්ම අහලා තියෙනවා. ඔය කොවිඩ් කාලේ අපිත් ඉතින් බලලා තියෙනවා එක එක විදිහට ඔය කෑම හදන ඒවා. අපිත් ඒ කාලේ ගෙදර ඉන්නකොට වයිල් කුක් බුක් වගේ එක එක හැදුවා. ඉතින් මම මේ කියන්නේ ගියේ ඉතින් මම එතනට ගියා. ඉතින් එතන අතරම මාර විදියට ඒ ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් මම කැමතිම විදිහක් වැඩක් කළා තිබුණේ. ඉතින් බොහොම ලස්සනයි. එයාගේ රෙස්ටොරන්ට් එක. ඉතින් ඒ පුතා ඒ වෙලාවේ හිටියේ නැහැ. ඉතින් මම ඔය කෑම කන අතරේ මගේ වයිෆුයි ගියේ. ඉතින් අර අපිට සර්විස් එක දුන්න දරුවෙක් පුතෙක් හිටියා. ඉතින් මම එයාත් එක්ක නිකන් ඇවිල්ලා ඇහුවා සර් කෑම හොඳද? ඉතින් මං කිව්වා හොඳයි. ඉතින් වෙනස් එක දේවල් එක රිසර්ච් එකක් නේ යා ගොඩක් කරන්නේ කෑම වර්ග. ඒකෙත් ඉතින් YouTube එකේ ඒ විදිහට ගන්නලා ලෝකෙම ජනප්‍රියනේ. කෙනෙක් යාට ඒල්වල් කරගන්න බැරි වුණ ආර්ථික ප්‍රශ්නත් එක්කනේ. ඊට පස්සේ තමයි චෙෆ් කෙනෙක් වෙන්න කියලා ඉගෙන ගන්න පටන් ගත්තේ. චෙෆ් කෙනෙක් වෙනවා කියන්නේ ලේසි නෑ. මාර විදිහට මහන්සි වෙන්න ඕන. ඒවැය ගියාම වැඩ කරන්න වෙනවා. ඉතින් ඒක තමයි විදිය. එහෙම නැතුව ඒක ඉතින් ඒ ට්‍රේනින් එක ගන්න බෑ. ඕගොල්ලන්ට උනත් විශාක් කරනකොට මේ චුට්ටක් කරලා හරියන්නේ නෑ. අපිත් මේ ෆුල් ටයිම් දවස් 7ම වරු 14ම ඉස්සර උගන්වනවා. වරු 14ම. දනු සෑහනේට කිට් වෙන උගන්වනවා. තාමත් අවුරුදු 28ක් තිස්සේ. ඒ ලෙවල්. හරි. එතකොට තමයි මේ පුහුණු එන්නේ. කරන්න ඕන හાર્ඩ් වර්කින් කල්චර් එකට හුරු වෙන්න ඕන. ගොඩක් වැඩ කරන්න ඕනේ. පැහැදිලිද? ඕගොල්ලොත් එහෙම්මින් වෙන්න පොඩ්ඩක් කළා ලොකු රිසර්ච් දාන්න බෑ. ඕන කෙනෙක් මහන්සි වෙලා තමයි තේන්නේ. ඉතින් ඒ කාලේදී එයා ඉතින් එහෙම වැඩ කළා තිනවා. එයා කියනවා දාලා එන්න හිතුන එපා වෙච්ච වාර අනන්තයි. දාලා එන්න ඉතින් හරියම නිහතමානී. ඊට පස්සේ හිටියේ නෑ එයා ඇතුලේ. ඊට පස්සේ මම ඉතින් අර දරුවත් එක්ක අපිට සර්විස් එක දුන්න පුතත් එක්ක මම කතා කරලා තියා නූරිලි පැත්ත එක්කනේ. එයා මුලින්ම පටන් ගන්න දවස්වලම ඒ චරිත පුතා දන්න කෙනෙක් ඉතින් එයාට කතා කරලා අරගෙන තියෙනවා. මම ඇහුවා ඉතින් මං ඉතින් ටිකක් කොහොමද බොස් ඔයගොල්ලන්ට සාලකනවාද හොඳයිද අර මේ කියලා. ඒ දරුවා කිව්වේ ඉතින් තාම සතුටින් එයා වැඩ කරනවා. ඉතින් එයා කිව්වේ හරිම හොඳයි අපිට අවශ්‍ය මුල් පැකේජ් එක දීලා තිනවා කිව්වා වැඩ කරන ස්ටාෆ් එකටම. දැන් 30 ගාණක් වැඩ කරනවා ඉතින් රැකියාව දීලානේ. නේ? තව ඒවා ඩෙවලොප් කරගෙන යනවා. මාර වටිනවා රැකියාව දෙන ව්‍යවසායකයෙක්නේ. තමන් මාන්සි වෙලා එයාගේ ඒ තියෙන දැනුම. ඇත්තටම එයා ඒ ලෙවල් කළාද කියන එකේ තරම් අදාළ නැහැ. පස්සේ දැන් එයා ඉගෙනගෙන යනවනේ. එයාම විශ්වවිද්‍යාලයන්නේ. එයාම රිසර්ච් කර එයා අලුත් දේවල් කරනවා කියන්නේ එයාගේ ශාස්ත්‍රේ එයා යුනිවර්සිටි එකක් වගේ. එයා සමහරවිට මම දැක්කා මේ දේවල් සෝෂල් මීඩියා වල කියලා තියෙන ඉගෙන ගන්න ඕනේ ඇත්තටම. මාර වටිනවා ඒක. නමුත් එයා ඒ ශාස්ත්‍රේ ප්‍රවීණෙක්. ඉතින් මම අහුවා එතකොට කිව්වා සර් අපිට මේ අපේ සර් දීලා තියෙනවා ෆුල් පැකේජ් එකේ ඉන්න දීලා තියෙනවා. එයා ඇපාර්ට්මන්ට් අරගෙන ඒවා ඉන්න දීලා තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එක දෙනවා කිව්වා. 3 වේල කෑම දෙනවා කිව්වා. යුනිෆෝම් එක දෙනවා අඳින්න. ඒ දේවල් එක්ක ගත්තාම ඒගොල්ලන්ට පඩිය. ඒගොල්ලන් හොටෙල් සාමාන්‍ය යන සිස්ටම් එකේ තියෙන්නේ බේසික් සැලරි එක සාමාන්‍ය ගාණක් දීලා සර්විස් charge එක නෙන්නේ. එතකොට මේ කට්ටිය වැඩ කරන්නේ. ඒ එන සර්විස් එකනේ එතන වටින්නේ කෙනෙක් දෙන. උයන පියන එක, එතන තියෙන චෙෆ්ලා කරන එක, එතන තියෙන ගොඩක් ඉතින් ඇතුළක අපිට පේන එළියට කැම ටික කන්නේ විතරයි. නමුත් ඇතුලේ කොච්චර මේ මාන්සි වෙලා රස්නේ දුමත් එක්ක ඉඳලා නේද? නිකන් කැම හදන්නත් බෑනේ. ඉස්සරලා දරලිප් වගෙන තිබුණේ. දැන් නම් ටිකක් ඔය තියෙන දේවල් තියෙනවා. ආරක්ෂකයන් නමුත් ඒවත් එක්ක ඉඳලා මේ දේවල් දිගට නොනවති හිතගෙන වැඩ කරන්න වෙනවා. නේ ඕන එකක එහෙම ඕන වෘත්තියක. අපි හැම වෘත්තියක්ම ගරු කරන්න ඕන, අගය කරන්න ඕන. මම මේ කියන්නේ. ඉතින් ඊට පස්සේ මම ඇහුවා මේ එයා මාව දන්නවා. ඒක නිසා මම කිව්වා මගේ නම කියලා මම කිව්වා මම එයාට කියන්න පුතා මේ આવොත් මෙහෙම ඇවිල්ලා ගියයි කියලා කියන්න කියලා. ඊට පස්සේ මම එළියට ඇවිල්ලා අපි නිකන් ෆොටෝ ගන්න තැනක් තියෙනවා. එතන හදලා තියෙනවා පොඩ්ඩක් ඔය. මම කියලා ෆොටෝ එකක් ගන්න නිකන් හිතලා. එතන ඉන්නකොට ඊට පස්සේ අර දරුවා දුවගෙන ඇවිල්ලා කිව්වා අපේ සර් ඇවිල්ලා ඉන්නවා බොස් ඇවිල්ලා ඉන්නවා සර්ට යන්න එපා සර්ට විනාඩියක් ඉන්න කියන්න එයා එනවයි කියලා. ඊට පස්සේ එතෙන්ට එළියට ආව දුවගෙනම. අරම නියතමානී ඉතින් ඇත්තටම ඊට පස්සේ අපි ෆොටෝ සුත් අරගෙන මං ඊට පස්සේ මං ඇත්තට කාලේ ඉවරයි අපි මේ එළියට එන්න ආවත් එක්කම. ඊට පස්සේ යන් සර් කොෆි එකක් හරි බොන්න ආයි ඊට පස්සේ දිගටම වගේ බල කළා ඉතින්. පොඩ්ඩක් කතා කරමු කියලා ඊට පස්සේ අපි ගිහිල්ලා
ආයි කොෆි එකක් මොන අතරේ කාලේ ඉවරයි. එතකොට පොඩ්ඩක් කතා කළා ඉතින්. ඒ අතරේ පොඩි විස්තර මම සෝෂල් මීඩියා අහලා තිබුණා ඇත්තටම මේ පුජ්‍යලයි නිහතමානී දරුවෙක් කියන එක. ඉතින් තරුණ දරුවෙක් විදියට ඒ වගේ දීලා යාගේ ලෝකේ පුරා ව්‍යාප්ත කරනවා. ඉතින් ඔයගේ ඉන්ටර්නැෂනල් චේන් එකකට ඔය ගෙනියන්න පුළුවන්. එයාගේ තියෙන වැලියු එකත් එක්ක. එයාගේ බ්‍රෑන්ඩ් නේම් එකක් හැදුවානේ. මේක වටින්නේ ඒකයි. ඔබ දියුණු වෙන්න ඕන නම් ඔබව හොඳ බ්‍රෑන්ඩ් එකක් කරගන්න. බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්න. එයා නිකන් කවුරුල්ලව බ්‍රෑන්ඩ් නේම් එකක් හැදුවා නෙමෙයි. එයා මහන්සි වෙලා එයා ඒ දේවල් කරලා අලුත් විදියට කරලා නිර්මාණශීලීව කරලා ඒ තත්ත්වයට ආවේ. ඒක නිසා ඕන කෙනෙකුට පුළුවන් කැපවීම තුළ උත්සාහය තුළ. සමහරවිට ජීවිතේ එක වේලක් කාලා නිකන් තැඹිලි ගෙඩියක් කුරුම්බ ගෙඩියක් බීලා දවස් ජීවිතේ අවස්ථා තියෙනවා. එයාගේ දැන් තියෙන රෙස්ටොරන්ට් එකේ එයා ජනරල් මැනේජර් කරලා තියෙන්නේ එයාට උගන්වපු චෙෆ් වස්කඩුව සිට්‍රස් හොටල් එයා පුහුණු වෙන කාලය තුළ බොහොම ආදරෙන් සරවර නොකර එයාට කියලා දුන්නු කෙනා. සමහර අය සරවර වුණත් සරවර වෙලා හරි කියලා දීම් කරනවා. සමහර අය බොහොම මානසිකව කියලා දෙනවා. ඉතින් මේ ශේත්‍රය තුළ හරියට මහන්සි වෙලා යන්න ඕන ගමන සමහර අය කැමති නැහැ තව කෙනෙක් ඉස්සරහට එනවට. එහෙම අවස්ථාවක් තියෙනවනේ හරියට ඒ වෙලේ. ඉස්සරහට එනවට Tamanට වඩා ඉස්සරහට යයි කියන එක. එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ හොඳ නිහතමානී මිනිස්සු එකට එකතු වුණාම මේ ගමන හොඳයි. මොකද සේවකයෙක් වුණත් නිතර දැන් ඒතන හොඳ සැලරි එකක් දෙනකොට අර්ධරුවක් කිව්වොත් ඉතින් සර්විස් චාර්ජ්ස් ගිය මාසේ අපිට ලක්ෂයක් විතර හම්බුණා. බේසික් සැලරියත් එක්ක එකතු වෙනකොට ලොකු ගාණක්. ඒගොල්ලොත් ඉගෙන ගන්නවා. හොටෙල් ස්කූල් ආරෝමයෝ ගිහලා ඉගෙන ගන්නවා ඒ අතරේ. ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට එහෙම තමයි ගොඩක් අය. එතකොට බිම් මට්ටමේ උඩට ආපුවාම හොඳ ඒ දේවල් පාලනය කරගෙන යන්න එනර්ජි එක එනවා. අර උඩින් කඩා වැටෙනවට වඩා. එහෙම තමයි ව්‍යවසායිකයෝ ගොඩනගෙන්නේ. එක පාටම දැන් ඔයගොල්ලෝ හිතනවා නම් මේක රැයින් දිනුන වෙන්න. එක රැයින් වාහන ගන්න එක පාටම ඔයගොල්ලන්ටත් ඕනේ. එහෙම කියලා ලොකු ගමනක් යන්න බෑ ළමයි. තේරෙනවද? ලොකු ගමනක් යන්න නම් නිර්මාණශීලීව පොඩ්ඩෙන් පොඩ්ඩ අඩින් අඩිය මහන්සියලා වැඩ කරන්න. දරිසිල පුතා කියන්නේ තින් ජීවිතය ඇත්තටම ආදර්ශයට ගතියත් හොඳ චරිතයක්. හරිම ඩීසන් විදිහට ඇඳලා හරිම නිහතමානී මට වයිෆ්ටයි යා වඳින්න ඕනේ නෑනේ පුතා. මම ඉගෙන ගත්ත දරුවෙක්ද? අන්තිමට එනකොට අපිට වැඳලා නේ එහෙම කරන්න ඕනේ නෑනේ. එයාගේ සේවකයොත් ඉස්සරහ මම එදාමයි දැක්කේ එයා මම ගැන යම්කිසි ප්‍රතිරූපයක් මොන හරි තියෙන්නේ නැති. එයා කියන්නේ කවදාක්වත් මම බොරු කරන්නේ නෑ රවට්ටන්නේ නෑ. ප්‍රතිපත්තියක් විතර රකින්න. ඒක ඉස්සරහට යනවා. එයා හොඳම දේ දෙන්න උත්සාහ කරනවා. එයාගේ රෙස්ටොරන්ට් එකේ කෑම වර්ග වලට කවදාක්වත් ඔය කෘත්‍රිම රසකාරක එකතු කරන්නේ නැහැ. එයා කියනවා ඒ තියෙන දේවල් හොඳම ඒ ද්‍රව්‍ය ගෙනහල්ලා තමයි එයා ඒ කෑම වේල දෙන්නේ. කෘත්‍රිම රසකාරක එකතු කරන්නේ. ඒක හරි වටිනා මිනිහෙක්ගේ නිරෝගීකමට සෞඛ්‍යයට. ඒ හොඳට හදලා තියෙනවා. හොඳ ඩිසයින් එකක් ලස්සනයි. ඒ වගේ අලුත් දේවල් කරන් නිර්මාණශීලීව කරගෙන වටින. ඉතින් ඕගොල්ලෝ වුණත් යම් වැඩක් කරනකොට හොඳට උපරිම ක්වොලිටි එකට කරන් try කරන්න. මේ ඒලොල් වුණත් ඒකයි මම කියන්නේ අතක් උස්සනකොට බාගෙට හිඟන විදිහට උස්සන්න එපා. පොත්පත් තියාගන්නකොට පිට කවර දාලා පොත් නම් කරලා ලස්සනට දාලා තියාගන්න කියන්නේ ඒකයි. ඒලොල් ළමයි උනා කියලා මහ පොරවල් වෙන්න එපා. නිහතමානීව කරන වැඩේ ලස්සනට කරන්න. ලස්සනට කරන්න ඕගොල්ලන් මේ හොඳට කියන්නේ. අපි ජීවිතේ මොන හරි දේවල් කරන් ඇවිල්ලා තිනවා. ඕගොල්ලෝ අපි ආසයි සතුටුයි ඉතින් දිනුනේ නැහැ දැක්කම. රටේ දරුවෝ ඉස්සරහට යනකොට අපි ඉගෙනගත්ත දරුවෝ යනකොට තවත් අපි සතුටක් ලබනවා. මාන්සියලා කරන්නේ. මේ රටේ දරුවෙක් නම් එච්චරයි. ලෝකේ හරි කෙනෙක් හොඳ දෙයක් කරනවා නම් හොඳයි. මිනිස්සුයෝනේ. ඒක නිසා අලුත් දේවල් කරන්න උත්සාහ කරන්න මහන්සි ගන්න කැප වෙන්න කියන එක තමයි මේ පණිවිඩය දෙන්නේ. නිර්මාණශීලී වෙන්න. හරි එතකොට තමන්ගේ ජීවිතේ ගොඩක් දුර යන්න පුළුවන්.